පෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අලව්වේ කන්දේ ගෙදර අලුතින් ආරම්භ කරපු හાર્ඩ්වෙයාර් එක MNS හાર્ඩ්වෙයාර්. ඉතින් ඒ හાર્ඩ්වෙයාර් එකේ ඉන්න පින්වත් අපේ අයිතිකාර මහත්තයා තමයි නලින්ද මහත්තයා, තරුණ මහත්තයෙක්. ඉතින් මීට කලිනුත් අපිත් එක්ක සහයෝගයෙන් ඉතාමත් හොඳින් වැඩ කරා. ඉතින් ඔන්න නලින්ද මහත්තයා අලුතෙන් ආරම්භ කරපු හાર્ඩ්වෙයාර් එකෙන් හාහා පුරාණ කියලා මෙතුණි මහත්තයාට සිමෙන්ති මලු 50ක් පූජා කරනවා. මේ ඔබ දකින්න ධාතු මන්දිරය සහ භික්ෂු කුටි නිර්මාණය කරගන්න නලින්ද මහත්තයා අලුතෙන් හදපු හાર્ඩ්වෙයාර් එක ආරම්භ කරලා ඒ වෙනුවෙන් තියෙන සතුටත් එක්ක පිනට දහමට කැමති කෙනෙක් විදියට ඔන්න ආරම්භය සනිටුහන් කරමින් අපේ මෙතුණි මහත්තයාට මේ ආකාරයට සිමෙන්ති මලු 50ක් පූජා කරන්නට යෙදෙනවා. ඉතින් නලින්ද මහත්තයාත් ඒ වගේම නලින්ද මහත්තයාගේ පවුලේ හැමදෙනාටමත් අපි ආශිර්වාද කරමින් අලුතින් ආරම්භ කරපු අලව්ව කන්දේ ගෙදර හાર્ඩ්වෙයාර් එක NMS හાર્ඩ්වෙයාර් එකට අපි ආශිර්වාද කරනවා. රත්නත්‍රාය ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් දිනුවෙන් දිනුවටපත් වෙන්නට කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. මෙතුණි මහත්තයාගේ අනුභවයෙන් මේ කරන පින්කම් හේතු කොටගෙන තව තවත් ඉතාමත්ම හොඳින් ධර්මයට බද්ධ වෙච්ච ඌ දහම් සිතුවිලි ඇති කරගෙන පින්කම් කරන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නලින්ද මහත්තයාත් ඒ වගේම පවුලේ හැමදෙනාටමත් මේ සිතුවිල්ල ඉතාමත්ම ප්‍රබාස්වර සිතුවිල්ලක්. ඉතින් ගොඩාක් කට්ටිය මේවා හදනකොට බනිනවා, මේවා කරනවා, ගොඩාක් දේවල් කරනවා. හැබැයි විශ්වාසවන්ත මිනිස්සු අපි කරන දේවල් ගැන දන්නවා. ඉතින් අපේ විශ්වාසය අපි කවදාවත් පළුදු වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඉතින් ඒ විශ්වාසවන්ත 100 දෙනෙක් මේවට දොස් කියලා එක්කෙනෙක් හරි මේ විදිහට උදව් කරන එක මම හිතන්නේ මහ විශාල පින්කමක්. ඉතින් මේව හැදුවට පස්සේ ලෝකෙ වටේම ඉන්න අයට ඇවිල්ලා සාදුනාද පවත්වමින් වන්දනා කරන්නට පුළුවන්. ඉතින් උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට අපේ මේ ධාතු මන්දිරයටත් ඒ වගේම භික්ෂු කුටි 20ක් හදනවා. ඒ වෙනුවෙන් උදව් කරන්න ඔන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපිට කතා කරන්න මේ ත්‍රිදිස්ස දුරකථන අංකයට අපිට කතා කරන්න නලින්ද මහත්තයාත් ඒ වගේ නලින්ද මහත්තයාගේ ගෙදර හැමදෙනාටමත් අලුතෙන් ආරම්භ කරපු හાર્ඩ්වෙයාර් එකටත් අපි ආශිර්වාද කරනවා. රත්නත්‍රාය ආශිර්වාදය ලැබේවා. 33 කෝටියක් දෙවියන්ගේ ආනුභාවයෙන් රැකවරණයෙන් තව තවත් මෙවැනි වූ මහා පින්කම් සිද්ධ කරන්න නලින්ද මහත්තයා ඇතුළු කොටගත්තා වූ පවුලේ හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිමෙන්ති මලු 50ක් අද දවසේදී අපේ මෙත්මුනි මහා සෑයේ කටයුතු වෙනුවෙන් එහෙම නැත්නම් සුගන්ධ කුටියේ සහ භික්ෂු කුටි වල කටයුතු වෙනුවෙන් අපිට පූජා කරන්නට යෙදෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙවැනි වූ මහා පින්කම් වලට සහසම්බන්ධ වෙන්න ගල් වැලි ගඩොල් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. බ්ලොක් ගල් අපිට 5000ක් අවශ්‍ය වෙලා තියෙනවා. තව බ්ලොක් ගල් මේ සේරම භික්ෂු කුටි තියෙන පොලිමට හදලා තියෙන භික්ෂු කුටි. ඉතින් මේවට බ්ලොක් ගල් පූජා කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වැලි සිමෙන්ති ගඩොල් පූජා කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. කැමති නම් ඔන්න පුළුවන් මේ අවස්ථාව ලබා ගන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවට සම්බන්ධ වෙන්න එපා. මේ ඔබ නොබලා යන්න පාඩුවේ යන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා මේ ඔබ බලලා අපිත් එක්ක අතුල බෙද ගන්නත් පුළුවන්. ඒ වගේම භික්ෂු කුටි තව 4ක් තියෙනවා. සමස්ත භික්ෂු කුටි බාර අරගෙන කටයුතු කරන්න. ඉතින් හැමදෙනාටම පෙරුවන් සරණයි.